සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. අදත් ඔයාලා එකතුලා ඉන්නේ ටෙක්නික් මලියා YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද අපි කතා කරන්න යන්නේ WhatsApp app එකට ආපු තවත් අලුත් අප්ඩේට් එකක් එක්ක. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට ස්ටේටස් බාර් එකට ගියාම මෙන්න මේ පල්ලෙහාන් තියෙන එලෝ sharing කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ ඔප්ෂන් එක අරහා පුළුවන් අපිට වෙන කෙනෙක්ගේ දාන ස්ටේටස් සේව් කරගන්න වගේම ඕනම කෙනෙක්ට ෂෙයා කරන්න. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේ වැඩේ හරියටම කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් යාළුවනේ මේ වැඩේ කරගන්න නම් ඉස්සෙල්ලාම ඔයාලට කරන්න වෙනවා ඔයාලගේ WhatsApp app එක අප්ඩේට් කරගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ Play Store app එකට ගිහිල්ලා WhatsApp app එක අප්ඩේට් කරගන්න එක. ඉතින් මේ WhatsApp app එක අප්ඩේට් කරගත්තේ නැත්නම් සමහර විට ඔයාලට මේ ෆියුචර් එක තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා WhatsApp app එක අප්ඩේට් කරගෙන ඔයාලට කරන්න තියෙන්නේ WhatsApp app එක ඕපන් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට WhatsApp app එක ඕපන් කරගත්තාම ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඉතින් මම දැන් ක්‍රම තුනම කියලා දෙන්න. ඉතින් ඉස්සල්ලා මේ වැඩේ කරගන්න නම් ඉස්සල්ලාම ඔයාලට පේන්න ඇති මේ කෙලවරේ ඩොට් තුනක් තියෙනවා. මෙන්න මේ ඩොට් තුන උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන setting කියන option එකට යන්න. setting වලට ගියාම ඔයාලට පේන්න ඇති මෙතන තියෙනවා privacy කියලා. ඉතින් මෙන්න මේ privacy කියන උඩත් එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේන්න ඇති මෙන්න මෙතන තියෙනවා status කියලා. ඉතින් මෙන්න මේ status කියන උඩත් එකපාරට ටච් කරගන්න. ඉතින් මේ විදිහට ටච් කරගත්තාම ඔයාලට පුළුවන් මෙතනදී මේ setting එක ඔන් කරගන්න. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙන allow sharing කියලා setting එක. ඉතින් මෙතනදිත් ඔයාලට පුළුවන් මේ setting එක ඔන් කරගන්න. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් දෙවෙනි ක්‍රමය මේ setting එක ඔන් කරගන්න එක. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට back වෙන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට back වුණාම ඔයාලට පේනවා ඇති ඔයාලා status දාන්න යන්න මේ tab එක තියෙන්නේ. මේ tab එකට ගිහලා ඔයාලා status upload කරන විදිහට status එක upload කරන්න යන්න. ඉතින් මේ විදිහට ගියාම ඔයාලට කැමති ෆොටෝ එකක් තෝරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා ෆොටෝ එකක් තෝරගන්න. ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි තෝරගෙන මෙන්න මේ පල්ලේ ඔයාලට පේන ඇති status contact කියලා තියෙනවා. මෙන්න මෙතන උඩ එකපාරක් ටච් කරගන්න. ඉතින් මේ විදිහට ටච් කරගත්තාම ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙන allow sharing කියලා මේ option එක on කරගන්න. ඉතින් ඔයාලට මෙතනුත් මේක on කරගත්ත හැකියි. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ option එක on කරගන්න පුළුවන් තුන්වෙනි ක්‍රමේ. ඉතින් ඔයාලා මේ විදිහට back වෙන්න. මේ විදිහට back වුණාම ඔයාලට පේන ඇති මෙතන තියෙනවා dot තුනක්. ඉතින් මෙන්න මේ dot තුන උඩ එකපාරක් ටච් කරගන්න. මේ ඩොට් තුන උඩ එකපාරක් ටච් කරගත්තාම ඔයාලට පේන ඇති මෙතන තියෙනවා status privacy කියලා option එක. මේක උඩත් එකපාරක් ටච් කරගන්න. ඉතින් මේක උඩ ටච් කරගත්තාම ඔයාලට පේන ඇති allow sharing කියලා මේ මෙතන option එක on කරගන්න තියෙනවා. ඉතින් ඔයාලට මෙතනුත් මේ option එක on කරගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ option එක on කරගත්තාම තියෙන වාසිය හා අවාසිය මොනවද කියලා. ඉතින් යාළුවනේ මේ option එක ඔයාලා on කරගත්තොත් ඔයාලා හිතන්න ඔයාලා ස්ටේටස් විදිහකට ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ටෙක්ස්ට් එකක් හරි මේ මොනම දෙයක් අප්ලෝඩ් කරනවා කියලා හිතන්න. ඉතින් ඔයාලා මේ අප්ලෝඩ් කරන එකට අනිත් අයට පුළුවන් වෙනවා ඔයාලා අප්ලෝඩ් කරන ෆොටෝ එක හරි වීඩියෝ එක හරි ඕනම කෙනෙක්ට ෂෙයා කරගන්න වගේම ඒ ඔයාලා අප්ලෝඩ් කරන වීඩියෝ එක නැවත එයාලට ස්ටේටස් එකක් විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා අප්ලෝඩ් කරන ඒ වීඩියෝ එක හරි ෆොටෝ එක හරි එයාලට සේව් කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ allow sharing කියන එක ඔන් කරගත්තොත්. ඉතින් මම ඔයාලට ආයෙමත් කියලා දෙන්න. ඔයා හිතන්න ඔයා දාන ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි. මම උදාහරණයක් විදිහට ෆොටෝ එකක් කියලා ගන්න. ඉතින් ඔයා අප්ලෝඩ් කරන ෆොටෝ එකක් ස්ටේටස් එක අප්ලෝඩ් කරනවා. ඉතින් මේ ටික් එක ඔන් කරලා ඔයා ඒ ෆොටෝ එක අප්ලෝඩ් කරාට පස්සේ ඔයා හිතන්න ඔයා දාන ස්ටේටස් එක මම බලනවා. ඉතින් එතකොට මට පුළුවන් ඔයා දාන ස්ටේටස් එක මට ෆෝන් එකට සේව් කරගන්න වගේම ඒ ස්ටේටස් එක මගේ ස්ටේටස් එකක් විදිහට ආයෙමත් අප්ලෝඩ් කරන්න. ඒ වගේම තමයි මේ ඔයා දාන ස්ටේටස් එක මට පුළුවන් මයි contact එකේ ඉන්න ඕනම කෙනෙක්ට ෂෙයා කරන්න මෙන්න මේ allow sharing කියන එක on කරගත්තොත්. ඉතින් යාළුවෝ මේ විදිහට allow sharing කියන එක on කරගත්තොත් ඔයාට වෙන දේවල් ගැන මම දැන් කියලා දුන්නා. ඉතින් දැන් අපි බලමු මේ allow sharing කියන එක on කරගෙන. ඉතින් ඔයාලට පේන ඇති දැන් මම මේ allow sharing කියන එක on කරන් තියෙන්නේ. ඉතින් මේ විදිහට on කරගත්තාම වාසියකුත් තියෙනවා. මොකද ඔයාලගේ යාළුවෙක් හරි කවුරු හරි කෙනෙක් මේ allow sharing කියන එක on කරන් ස්ටේටස් එකක් දැම්මොත් අපිට පුළුවන් වෙනවා ඒ දාන කෙනාගේ ස්ටේටස් එක අපිට සේව් කරගන්න වගේම ඕනම කෙනෙක්ට ෂෙයා කරගන්න. ඉතින් මම දැන් ඔයාලට මේ වැඩේ කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේන ඇති මම දැන් මෙන්න මේ විදිහට allow sharing කියන ටික එක on කරන් තියෙන්නේ. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේ විදිහට දැන් back වෙන්න. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්න ස්ටේටස් එකක් දාපුවාම මොන වගේද පෙන්නන්නේ කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ add status කියන ටැබ් එකට යන්න. ඉතින් මේ ටැබ් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ස්ටේටස් එකට අදාළ ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරගන්න. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් අප්ලෝඩ් කරලා. ඉතින් මම දැන් මෙන්න මේ වීඩියෝ එක තමයි අප්ලෝඩ් කරගන්න යන්නේ. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට වීඩියෝ එක සිලෙක්ට් කරගන්නවා.
ඉතින් මෙන්න මේ විදිහට වීඩියෝ එක සිලෙක්ට් කරගෙන ඔයාලට පුළුවන් ඔයාලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එක තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට පේන ඇති මෙන්න මේ ස්ටේටස් කියන පල්ලෙහාන් ටච් කරගන්න. ටච් කරගත්තාම ඔයාලට පේන ඇති එලෝ ෂෙයාරින් කියන ටික් එක ඔන් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලගෙත් ඕෆ් වෙලා තියෙන අනිවාර්යයෙන්ම ඔන් කරගෙන මෙන්න මේ ඩන් කියන එකට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ස්ටේටස් එක අප්ලෝඩ් කරන එක. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ ස්ටේටස් එක අප්ලෝඩ් වුණාම. ඉතින් මෙන්න මේ විදිහට දැන් මගේ ස්ටේටස් එක අප්ලෝඩ් වෙනවා. ඉතින් අපි බලමු මේ ස්ටේටස් එක අප්ලෝඩ් වුණාම කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති දැන් මගේ මෙන්න මේ විදිහට ස්ටේටස් එක අප්ලෝඩ් වෙලා ඉවර වුණා. ඉතින් මම දැන් ඔයාලට පේනනම් මගේ ස්ටේටස් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි ස්ටේටස් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් තාම එක views එකක්වත් ගිහිල්ලා නැහැ. දැන් ඔයාලට මගේ අනිත් contact එකකින් කොහොමද මේ ස්ටේටස් එක හරියටම සේව් කරගන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මම දැන් මගේ අනිත් ප්‍රොෆයිල් එකට ස්විච් වෙනවා. ඉතින් යාළුවනේ මේ විදිහට මම දැන් මගේ අනිත් ප්‍රොෆයිල් එකට ස්විච් වෙලා යනවා ස්ටේටස් ටැබ් එකට. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට මම දාපු ස්ටේටස් එක මෙතනින් පෙන්නනවා. ඉතින් මම දැන් කරනවා මේ ස්ටේටස් එක මෙන්න මේ විදිහට ටච් කරලා මම දැන් මෙන්න මේ ස්ටේටස් එක බලනවා. ඉතින් යාළුවනේ දැන් ඔයාලට පේන ඇති මෙන්න මේ ස්ටේටස් එක. ඉතින් ඔයාලා මේ ස්ටේටස් එක සාමාන්‍යයෙන් භාගයක්වත් බලන්න නැත්නම් භාගයක්වත් බැලුවේ නැත්නම් මේ වැඩි කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ඉරිකැඩ් දෙක උඩ එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ලෝඩින් කියලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අපි ආවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අර මම අප්ලෝඩ් කරගත්තු ස්ටේටස් එක මෙන්න මේ විදිහට අපිට පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට එයා දාපු ස්ටේටස් එකක් ඔයාගේ විදිහට මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරන්න. ඉතින් මම දැන් ඔයාලට කරලා පෙන්නන්න. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට මගෙත් දැන් මේ ස්ටේටස් එක අප්ලෝඩ් වෙනවා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් ඊගාට කොහොමද මේ ස්ටේටස් එක ෂෙයා කරගන්නේ, ඒ වගේ අනිත් දේවල් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට දැන් මේ ස්ටේටස් එක අප්ලෝඩ් වෙනවා. එයා දාපු ස්ටේටස් එක මගේ එකක් විදිහට අප්ලෝඩ් වෙනවා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට තමයි මේ ස්ටේටස් එක අප්ලෝඩ් වෙන්නේ. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට බෑක් වෙනවා. බෑක් වෙලා ඔයාලට පෙන්නන්නම් කොහොමද අනිත් පැටි කරගන්නේ කියලා. ඉතින් ආයෙමත් ඔයාලා මෙන්න මේ ස්ටේටස් එක යන්න. ස්ටේටස් එක ගියාම ඔයාලට පේන ඇති මේ කෙළවරේ තියෙනවා ඩොට් තුන. මේ ඩොට් තුන ටච් කරගත්තාම ඔයාලට පේන ඇති පළවෙනි ඔප්ෂන් එක තියෙනවා forward to කියලා. ඉතින් මෙන්න මේ forward to කියන එකට ටච් කරගන්න. ඊට පස්සේ ටච් කරගත්තාම ඔයාලගේ ෆෝන් එකේ තියෙන සියලුම contact එනවා. ඉතින් මේ contact වලට පුළුවන් ඔයාලට මේ වීඩියෝ ටික ෂෙයා කරගන්න. ඉතින් මම දැන් ඔයාලට කරලා පෙන්නන්න. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට මේ contact එකට ටච් කරලා මෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට අපි අර ඉස්සල්ලාම කලින්ම අප්ලෝඩ් කරපු ස්ටේටස් එක මෙන්න මේ විදිහට ෂෙයා කරා. ඒ වගේම තමයි මම දැන් කියලා දෙන්නම් මෙයා දාන ස්ටේටස් එකක් කොහොමද අපේ ගැලරි එකට සේව් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලා යන්න ස්ටේටස් එක බලන ගමන් මෙන්න මේ ඉරිකැඩ් ඩොට් තුන උඩ එකපාරට ටච් කරලා forward to කියන එකට යන්න. forward to කියන එකට ගියාම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පළවෙනි contact එකේ තියෙනවා ඔයාගේ මේ contact එකට අදාළ නමත් එක්ක U කියලා තියෙනවා. ඒ කියන්නේ මේක තමයි මගේ contact එක. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ contact එක තෝරගන්න මෙන්න මේ විදිහට contact එක තෝරගෙන මේක share කරන්න. ඉතින් මෙන්න මේ විදිහට share කරාම ඔයාලට පේනවා ඇති මේ status එක අපිටම තමයි save වෙන්නේ. ඉතින් අපේ contact එකටම තමයි මේක save වෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට status එක දැන් බලන්න. ඉතින් මේ විදිහට බලපුවාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ කෙළවරේ තියෙන dot තුනක් මෙන්න මේ dot තුන උඩ එකපාරට touch කරගන්න. ඒ dot තුන touch කරගත්තාම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා save කියලා option එක. ඉතින් මෙන්න මේ save කියන එකට touch කරගන්න. ඉතින් මේ save කියන එක touch කරගත්තාම මේ වීඩියෝ එක අපේ ගැලරි එකටම save වෙනවා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්න. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට back වෙලා යනවා මේ ගැලරි එකට. ගැලරි එකට ගියාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට album එකට ගියාම WhatsApp කියන folder එකත් එක්ක මෙන්න මේ විදිහට අර වීඩියෝ එක download වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ ක්‍රමේ හරහා පුළුවන් කවුරු හරි කෙනෙක් දාන වීඩියෝ ඒ කියන්නේ ස්ටේටස් එක අපේ ෆෝන් එකට සේව් කරගන්න වගේම ඕන කෙනෙක්ට ෂෙයා කරන්න. හැබැයි මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ එයා ඒ අදාළ කෙනා අප්ලෝඩ් ස්ටේටස් එක අප්ලෝඩ් කරන කෙනා අර මං කිව්ව සෙටින් එක ඔන් කරලා තිබ්බොත් විතරයි. ඉතින් ඔයාලට පුළුවන් මේ සෙටින් එක ඔන් ඔෆ් කරලා මේ වගේ කරගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඔයාලගේ යාළුවන්ට බණ්ඩත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.